තව මිනිස්සෙක්ගෙන් ඔයාගේ සතුට හොයනවා නේද? ඔයාගේ හිනාව, ඔයාගේ සැනසීම හොයනවා නේද? ඔයා චුට්ටක් අතීතයට යන්න. ඒ මිනිසුන්ගෙන් සතුට, ආදරය කියන දේවල් හොයන්න ගියපු නිසා ඔයාට උරුම වුණේ දුක වේදනාව විතරයි නේද? ඔයා මානසිකව වැටිලා ඉන්න කෙනෙක් වෙන්නේ නැති. සමහර වෙලාවට මේක අහගෙන ඉන්න බලාගෙන ඉන්න ඔයත් අඬන ගමන් ඉන්න කෙනෙක් වෙන්නේ නැති. ඔයාට මේ වේදනාව දරා ගන්න හරිම අමාරුයි නේද? පොඩි දෙයක් කියන්න. ඔයා හිතනවාට ලොකු බඩගින්නක් ආවා. ඔයාට බඩගින්නක් ආපු නිසා ඔයා කියනවා ආදරය කරන කෙනෙක්ට හරි කාටම හරි කියනවා මට බඩගිනි ඒක නිසා ඔයා කන්න කියලා. ඉතින් ඔයාට බඩගිනි කියලා එයා කෑවා කියලා ඔයාගේ බඩගින්න නැති වෙනවද? ඔයාගේ බඩගින්න නැති වෙන්නේ නැහැ. ඔයාම කෑවොත් විතරයි ඔයාගේ බඩගින්න නැති වෙන්නේ. අන් ඒ වගේ තමයි ඔයා තුලින්ම ඔයාගේ සතුට හොයාගන්න. ඔයා තුලින්ම ඔයාගේ මානසික නිදහස කියන දේ හොයාගන්න. අනුන් මත තමන්ගේ සතුට හොයන්න යන්න එපා කවදාකවත්.